Producer, Dancing Stars. Okay, go 1, 2, 1. දන්න දේ පෙන්වන්නට වැඩිය නොදන්න දේවල් ඉගෙන ගන්න ආපු තරංගයක් විදිහට මට දැනෙන්නේ Dancing Stars. එන හැම දාඩිය බින්දුවක් ගානෙම අපිට සතුටක් දැනෙනවා. හේතුව මොකක් හෝ අලුත් දෙයක් ඔබට පෙන්වන ආසාව තමයි විශේෂයෙන් අපිට තියෙන්නේ. Wush. Inchi hava last time mama වෙන ගීතයකට නර්තනයක් ඉදිරිපත් කරන්නේ මේ වෙන කෙනෙක්ගේ ගීතයක් සහ වෙන භාෂා දෙකක් ගොඩාක් ප්‍රැක්ටිස් කරනවා. මොකොත් හින්දා නෙවෙයි ඔබගේ ඇස් වලට අපි සාධාරණයක් ඉටු කරන්නේ. එහෙම කරොත් අපේ පස්සෙන් ඉන්න හැවණැල්ලක් වගේ. ගායනයෙන් සහ රංගනයෙන් සාර්ථක වූ ඔහුට නර්තනයෙන්ද ඉදිරියට යා හැකි බව විනිශ්චය මණ්ඩලයේ වැඩි දෙනාගේ මතයයි. මధు මාධවට සහ පින්කිට විනිශ්චය මණ්ඩලයේ ප්‍රසාදය යලි දිනාගත හැකිද? क्या बोलती तू? क्या मैं बोलूं? सुना आती क्या खंडाला? क्या करूं? आगे मैं खंडाला घूमेंगे फिरेंगे नाचेंगे गाएंगे ऐश करेंगे और क्या? क्या बोलती तू? क्या मैं बोलूं? सुना आती क्या खंडाला? क्या करूं? आगे मैं खंडाला अरे घूमेंगे फिरेंगे नाचेंगे गाएंगे ऐश करेंगे और क्या? क्या बोलती तू? क्या मैं बोलूं? என்னடி தமிழ் பாட்டுக்கு ஆட மாட்ட நீ? नंबर बोला देखते नाने को वन्ना नंबर आठ पोरेंडा आम दलक दानडा ये अक्का पुणे किक दानडा ये मुदल सेट दानडा जीवा एवर सिल्वर तट दानडा कन्नीर पंचत्तिल नानन्न पदेपटा कडिक्कुम नेंजेल्लाम कुत्तालंदा नंबर बोला देखते नाने को वन्ना नंबर आके पोरेंडा
இப்ப பாருடி මේ ලොවින් එක දෙයකට වෙයි සමත් කියලා තමයි අපිට අහලා තියෙන්නේ. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා අපි දන්නේ නැහැ. දැන් ඉතින් හැමෝම ඔප්පු කරනවා අපිට එක දෙයක් නෙමෙයි ඊට වැඩි දේවලුත් කරන්න පුළුවන් කියලා. මොකද මදු හිතන්නේ? ගොඩක් සන්තෝෂයි. මේ ටික ගොඩාක් සන්තෝෂයි. මම ඔබගේ පළවෙනි රංගනයටත් ඉතාම බොහොම ප්‍රිය කරනවා. ඒ වගේම මම හිතනවා දෙවෙනි රංගනයත් හොඳයි. නමුත් මම පළවෙනි රංගනයේ මම ඉදා ගොඩාක් වින්දා. අද ඔබගේ රංගනයේ වෙනස්ම වූ ආකාරයකින් මම හිතන්නේ ඉදිරියේදී ඔබ වෙනස්ම වූ ආකාරයේ දේවල් ඉදිරිපත් කරන්න උත්සාහ කරයි. මම හිතන්නේ අදත් ඔබගේ මම හිතන්නේ ඔබ ගොඩාක් මහන්සි වෙලා තියෙනවා, කැප වෙලා තියෙනවා. මට මම ඒක ගොඩාක් අගය කරනවා. පින්කිත් ඔබට ලොකු සහායක් දුන්නා. අනිත් එක ඔබගේ ඇඳුම් පැළඳුම් පවා ඔබ ඒ උචිත ආකාරයෙන් සකසගෙන තිබුණා. මම බොහොම සන්තෝෂ වෙනවා. බොහොම ස්තුතියි. රානි මුඛර්ජී අමීර් ખાન මම හිතන්නේ රානි මුඛර්ජී මම හිතන්නේ සිනමාවට ආපු මලුත කරපු නර්තන ඉරියව්ව ගීතයක් අමීර් ખાන් එක්ක ඒ රූපරාම දිහා බලනකොට ඒ හින්දි චිත්‍රපටයේ ඊට වැඩිය අපූර්ව ලෙස මම හිතන්නේ මදු ඔය පින්කි එක්ක අද මේ වේදිකාව මත ඒ ගීතයට ඒ නර්තන ඉරියව්ව ඉදිරිපත් කරා. මදු මම නම් හිතුවේ නෑ ඔබට මෙච්චර හොඳට නරන්න පුළුවන් කියලා. ඔබ අපූර්ව නර්තන ශිල්පියෙක්. ඔබට පින්කිගෙන් ලැබිච්ච සහායත් ඉතාමත්ම අපූර්වයි. මම ඔබ දෙදෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා. මම විශ්වාස කරනවා මේ වෙනකොට ප්‍රේක්ෂක ජනතාව මදු මාධව කියන්නේ සංගීතඥයෙක්, ගායකයෙක් විතරක් නෙමෙයි. නර්තනයේ ඉතාමත්ම ඉදිරියෙන් ඉන්න පුද්ගලෙක් කියන එක ඉතාමත්ම පැහැදිලිව අද මේ වේදිකාව මත ගොප්පු කරා. බොහොම ස්තුතියි. මම දකින වැදගත්ම දේ තමයි ඔබ ශක්තිමත් සිරුරක් තියෙන කෙනෙක්. ඔබට ඒ ජවය තියෙනවා. නමුත් ඔබේ ජවය නර්තන ඉරියව්වක් බවට පරිවර්තනය කිරීමේදී හරි සැහැල්ලුවෙන් ඒක කරන්නේ. මම ඔබේ නර්තනයේ දකින විශේෂ ලක්ෂණයක් ඒකයි. ඊටාම හොඳින් මම වැඩි විස්තර කියන්න ඕනේ. ඊටාම හොඳින් ඔබේ නර්තනය ඉදිරිපත් කළා. ඉදිරියේ ඔබ ඊටාම හොඳ ගායකයෙක්. නමුත් ඉදිරියේදී මට කවුරු හරි ඇහුවොත් වඩා හොඳ ගායකයෙක්ද නර්තන ශිල්පියෙක්ද කියලා මට ටිකක් හිතන්න වෙයි හරි උත්තරේ දෙන්න. නෑ හිතන්න ඕනේ දැන්. මම ඔබට සුබ පතනවා. මදු මාධව අරවින්ද සමග පින්කි. මදු අලු වටේම ඔබ ඔප්පු කර පෙන්නවා. ඔබ දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් කියලා. නමුත් දෙවෙනි වටේ ඔබ ඔප්පු කර පෙන්නලා තියෙන්නේ ඔබ දක්ෂ ගායකයෙකුට වැඩිය දක්ෂ නර්තන ශිල්පියෙක් බවයි. මට අපි දැනන් හිටිය සින්දු කියන්නේ විතරයි බැරි කියලා දැනගන්න. හොඳයි මදු. තුන්වරිච්ච සරියන තමිල් ගීතම් කලේ පින්කි කවඩේක. වෙනකදා තමිල් උගලක? වෙනකදා. නරකදා. හොඳයි. මදු දැන් ගිය වතාවේ නම් මදුගේම ගීතයකට හොඳ හැඟීම් ප්‍රකාශ කරමින් බොහොම ශෘංගාරාත්මක රංගනයක් කියලා කිව්වොත් හරි. ඉතින් මේ අවස්ථාවේදී වෙනම සංගීත කණ්ඩායම් තෝරගෙන වෙනම නර්තන ශෛලියක් ඉදිරිපත් කරේ. මදුර මොකද හිතන්නේ මේ වගේ වෙනසක් කරන්න? නෑ අපි කියනවානේ අපිත් ආස දේවල් තියෙනවානේ. ඉතින් අපි විශ්වාස කරන අපේ රටේ මිනිස්සුත් ඒ වෙනසට හරි ප්‍රියයි. මොකද ගොඩක් මහන්සි වෙන ගොඩක් ප්‍රශ්න තියෙන රටක අපි ඉපදුනේ. නමුත් කලාවට උන් පුදුමාකාර ආදරයක් ඒ වෙනස උන් හැමදාම ඉල්ලුවා. ඉතින් අපි උත්සාහ කරන්නේ ඒ වෙනස චුට්ටක් හරි දෙන්න පුළුවන් නම් සන්තෝෂයි. මම තව දෙයක් කියන්න ඕනේ. මම මදුගේ ගායනයට කැමතියි. දැන් නර්තනයට කැමතියි. ඊට වැඩිය මම හිතන්නේ මදුගේ කතාවට මම කැමතියි. ලස්සන කතා කියන්න දන්නවා මදු. හොඳයි අපි එමුනා යමු නේද විනිශ්චය මණ්ඩලේ ගාවට බලමු ලකුණු තත්ත්වය කොහොමද කියලා. ඒකනේ වැදගත් නේද? අපි එමුනා මුලින්ම අහමු රවීන්ද්‍ර රන්දිනි මහත්මයා ලකුණු කීයක් ලබා දෙනවද කියලා. Give you 9. Oh, thank you. මීළඟට අපි ලකුණු ලබා ගන්නේ සබිත පෙර මහත්මියගෙන් රෝසි සේනානායක මහත්මිය. තුන් දෙනාම කියන කොහොමද? හොඳයි අපි එහෙනම් රෝසි සේනානායක මහත්මියගේ ලකුණු සංඛ්‍යාව දැනගනිමු. ලකුණු 9ක්. එසේනම් සබිත පෙර මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 9ක්. 9 නපුරු ඉකිරි කිව්වට මේ අවස්ථාවේ දැන් එහෙම නෑ නේ. තාමත් හොඳයි. හොඳයි එහෙනම් මදු කියනවා මදු මෙදස් වෙන්නේ බොහොම සන්තෝෂයෙන් කියලා. ඒක අපිට හොඳ ආකාරවම තේරෙනවා. ඉතින් කවුද කැමති මදුගේ මේ සතුට නැති කරන්නේ? අපි කැමති සතුට වැඩි කරන්න. ඒ නිසා මදු සතුට කරන්න ඔබේ මනාපය මදු වෙනුවෙන් ලබා දෙන්න. SDS හිස්තනක් අංක 3 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7080 අදට ලංකා බේල්දුරකතර මාර්ගය ඔස්සේ 15 77 ඩයල් කරලා මනාපය ලබා දෙන්න අංක 3ට ඒ මදු සහ පින්කි වෙනුවෙන්